සුබ දවසක්. තෙරුවන් සරණයි සියලු දෙනාටම. මම ඊයේ වීඩියෝ එකකින් සම්මානකලට ඉදිරිපත් කරා විවාහ කරගත් අතරත්තා දරුවන්ට අකුරේ දෙමින් එකක් පිළිබඳව. මම අද බලාපොරොත්තු වෙනවා ව්‍යාපාරික කටයුත්තක් ආරම්භ කිරීම, සේවා කටයුත්තක් හෝ ව්‍යාපාරික කටයුත්තක් ආරම්භ කිරීමට සුබ වේලාවක් ඉවත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ නැකත් මම දීපවාරයක් පරීක්ෂා කරලා බලලා මේ සුදුසුම හොඳම වෙලාවල් තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නැකත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න විදිහට මම ඉල්ලා සිටිනවා. ඒක මට ලොකු සතුටක්. ඒ වගේම තමයි මේ අපි සාමාන්‍යයෙන් උපදවන කියන්නේ පංචාංගයේ සුද්ධ දවසක්. පංචාංගය කියන්නේ දවස නැකත දිටිය යෝගයේ තරණය. ඒ සුද්ධ ඒවයින් සුද්ධම දවසක් තමයි අපි නැරක දවසක් වශයෙන් යොදාගන්නේ. අදිශ්‍යම අත්‍යවශ්‍ය කාරණයක් සඳහා වුණොත් අපි ත්‍රයාංග සුද්ධිය බලනවා. ත්‍රයාංග සුද්ධිය කියන්නේ දවස නැකත දිටිය ඒ තුන පමණයි. බොහෝ විට අපි නැකත සඳහා යොදාගන්නේ පංචාංග සුද්ධිය කියන දවස්. ත්‍රයාංග සුද්ධිය කියන දවස් නිවාසනාය වලට නම් කොහොමද සුදුසු නැහැ. ඒ අනුව ඉතා දීපවාරය පරීක්ෂා කරලා බලලා ඉතාම නිවැරදි සුදුසු නැකත් තමයි මම මේ ඉදිරිපත් කරන්නේ. ඒ වයින් උපරිම ඵල නෙලා ගන්නා ලෙස මම උත්සාහ ගන්න ඉල්ලා සිටිනවා. ඒ සඳහා අර මම කියපු වෙනස්කම් හැබැයි කරගන්න ඕන. අර ප්‍රදේශය යනවා පොඩි සාමාන්‍ය නැසීම් වෙනවා. ඒ වගේම තමයි උපන් ජන්ම නැකතට මොනවා ගැලපෙනවද කියලා බලා ගන්නත් ඕන. ඒ සඳහා මම අර බුදුරජාණන් වහන්සේ දීලා තියෙනවා. මම ඒලාවේ ව්‍යාපාරික කටයුතු, සේවා කටයුතු වගේ ලාභ ලැබීමේ අරමුණින් කරන ලබන කටයුතු සඳහා නැකතක් ඉදිරිපත් කරනවා. 2026 ජූනි මාසේ 23 වෙනි බ්‍රහස්පතින්දා මධ්‍යහන්න 12:11ට ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීම සුබයි. ඉතින් ඒ වගේ ඒ වෙලාවල් ඉති පරිදි ව්‍යාපාරයෙන් මම ඉල්ලා සිටිනවා. එහෙනම් බොහොම ස්තුතියි දිනන දෙනාට. මේ වීඩියෝ එක හොඳයි නම් තමන්නාදලා සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා දාන්න.